හෙලෝ ගයිස්, ඉතින් මම අද ටික වටපිට බලන්න ආවා. ඉතින් පරිසරය සුන්දරත්වයේ විඳින්න එනකොට මම අමුතු දෙයක් දැක්කා. ඒ තමයි එහා පැත්තේ පට්ටම ලස්සන, හැබැයි චුට්ටක් අබලන් වෙලා තියෙන බස් එකක් තිබ්බා. ඉතින් මම ගියා ඉතින් ඒක බලන්න ඊළඟටම. අම්බෝ ඒක ලස්සන, අම්මා මරු ඒ බස් එක. ඒක නම් පට්ට ලස්සන බස් එකක්. ඒක නම් මරු. මේක හදන්න පුළුවන් වේ. අපි බලමු ඉතින් මේක වටපිටාවේ කියලා. බස් එක දිහා බලලා අපි හදන්න පුළුවන් නම් හදමු. කැමරට මම බස් එක දැන් ගරාජ් එකට අරන් ආවා. ගරාජ් එකට ඇවිල්ලා දැන් මොඩිෆයි පාරක් දාන්න තමයි තියන්නේ. බස් එක හදලා මොඩිෆයි දාලා හදලා සෙට් වෙමු. ගයිස්, ඉතින් මම බස් එක හදලා ඉවරයි. චුට්ටක් බලන්නකෝ බස් එකේ ලස්සන. කැලේ තිබ්බ බස් එක අරන් ඇවිල්ලා ඉතින් ලස්සනට හැදුවා. ඉතින් ලස්සනට තියෙනවා. දැන් ඉතින් අපි ඉතින් බස් එකේ දැන් පළවෙනි ගමන යන්න තමයි හදන්නේ. ඉතින් අපි යන්නේ සිරිපාදිරි යන්න හදන්නේ. ඉතින් අපි එහෙනම් යන ගමන් සෙට් වෙමු. චතුර දාලා ස්ටාර්ට් කරගමු. අපි යන්න තමයි හදන්නේ. ඇයි මේ යන්නේ නැත්තේ? බලමු චුට්ටක් යන්නේ. පළවෙනි ගමනනේ. හරි දැන් යනවා. එහෙනම් ඉතින් අපි සිරිපාදයට යන්නයි හදන්නේ. මංගල ගමන බස් එකේ ඉතින් කැලේ තිබ්බ බස් එක අරගෙන මෙච්චර ලස්සනට හදලා ඉතින් මංගල ගමනේ යන්නේ. බයි අපි යනවා. එහෙනම් අපි ගිහින් සෙට් වෙමු.
අපි සිරිපාදේ පාරට දැම්මයි ගයිස්. ඉතින් අපි සිරිපාදේ ගිහිල්ලා යන පාර තමයි ඉතින් ගිහිල්ලා නෙමෙයි යන පාරේ ඉන්නේ. ඉතින් යමු එහෙනම් ගැම්මට. අපේ channel එක ඉතින් තාම subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක ගන්න එපා. ඉතින් මේ මගේ පළවෙනි ගේමින් වීඩියෝ එක. ඉතින් මේ හොඳයි නම් කමෙන්ට් එකකුත් දාන්න. ඉතින් ගැම්මට යනවා. ඉතින් මේ පාරේ නොපායනකයි මම මේ ස්පීඩ් කරලා තමයි යන්නේ. වීඩියෝ එක දික් වැඩි වෙන්නේ හින්දා. ඉතින් මේ පාර හරි භයානක පාරක්. හරි ලස්සනම පාරක්. ඉතින් ඔයාලා මේ හයිය යන්නේ ඉතින් කෙලවන්න ඉතින් ස්පීඩ් එක වැඩි කරලා ඉතින් ඉස්සෙල්ලා කිව්වා වගේ වීඩියෝ එක තික්කන හින්දා ළඟටම ඇවිල්ලා තියෙන සිරිපාදේ. අපි දැන් සිරිපාදේ ළඟටම ඔය සිරිපාදේ ආවේදී අද අපි සිරිපාදේ උඩට නගින්නේ නැහැ. ඉතින් මම උඩට නගින වෙන වීඩියෝ එකක් ගේන්න. එහෙනම් ඉතින් අද වීඩියෝ එක එච්චරයි. වීඩියෝ එකකින් සෙට් වෙමු.